සුබ දවසක් හැමෝටම. ඉතින් මගේ පහුගිය ගොඩමාන වීඩියෝ එක ගොඩක් දෙනෙක් බලලා තිබුණා. පළක් ගොඩක් දෙනෙක් ඉල්ලුවා. ඒ ඉල්ලපු හැමෝටම දෙන්න තරම් පළ මදි වුණා. ඉතින් මම හිතුවේ නෑ ඇත්තටම මෙහෙම එච්චර ගොඩක් දෙනෙක් ඉල්ලාවි කියලා. ඉතින් ආයි පළ හැදුවට පස්සේ ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මට පළ ඉවරයි කියලා කියන්න උන කට්ටිය මාත් එක තරහ වෙන්න එපා. අද අපි බ්‍රොමීලියා පළ ටිකක් බලමු. ඒවැ පළ එන විදිහම අපි චුට්ටක් බලමු. මේ බ්‍රොමීලියා වල අලුතෙන් පළ එන විදිය තමයි මේ ඔයාලට පේනවා ඇති. එයාලගේ පසට සම්බන්ධයක් නැහැ. ගහේ මුලින් තමයි මේ පළ එන්නේ. ඒක නම් මලක් එන්නේ නැතුව තමයි පළ ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ගහ ඒ තරුණ වයසම තියෙනවා. මලක් ආවට පස්සේ බොහෝ දුරට ඒ මව් ගහ මැරිලා වටෙන් පළ එන්නේ. ඉතින් ඔයාලට අපි පළ දෙන්නේ මේ වගේ. දැන් මෙතන මෙහෙම කපලා අරගෙන අපි මේක වැලි මිස්ටර් කොම්පෝස්ට් එකේ ගහලා මුල් ඇද්දලා තමයි අපි පළ කරගන්නේ මේවා. ඉතින් මේ වගේ හක් කපලා අරගෙන පළ කරගන්න අපිට මාස එකමාරක් දෙකක් වගේ කාලයක් යනවා. මේවා මොකද මේ මුලින්ම එන කියන්නේ මුලක් සහිතව ගහේ පසේ එන පළ නෙවෙයි නිසා බ්‍රොමීලියා වර්ගවල බොහෝ දුරටම පැලෙන්නේ මෙන්න මේ විදිය තමයි මේ ඔයාලට පේනවා ඇත්තේ. මේ තවත් ගහක ඒ වගේ මව් ගහක මලක් ඇවිල්ලා ඒ මව් ගහ දැන් මැරිලා තියෙන්නේ. මේ වටේටම පැල දාලා තියෙනවා. මේ චූටි චූටි පැල ගොඩක් තියෙන්නේ. ඉතින් මේවට මොනවටවත් මේක පැලයකටවත් මුලක් නැහැ තාම. මේ පැල අරගෙන අපි අර විදියට වෙන් කරලා අරගෙන කොම්පෝස්ට් මිස්ටර් වැලි එකේ ගහලා තමයි මම නම් ඉඳන්නේ. තවත් අය වෙන විදියකට ඉඳන වෙති. ඒ මගේ මීඩියා එක තමයි කිව්වේ. මේ තියෙන්නේ තවත් ඒ විදියේ මව් ගහ මැරිලා මේ යටින් මැරිගෙන යනවා වලට පේනවා. ඒකේ මේ දැන් පැල ගොඩක් ඇවිත් තියෙනවා. මේවා ඉතින් වෙන් කරලා වෙන වෙනම ඉඳන්න ඕනේ. මේ තවත් වර්ගයක් බ්‍රොමීලියා මම පහුගිය දවස්වල මේක සේල් කරා. මේකෙත් මේ වාට පේනවා ඇති මේ මව් ගහ මැරිලා තියෙන්නේ. ඉතින් මේකෙන් මේ පැල එනවා. ඉතින් සමහර වෙලාවට මට පැල ඕඩර් කරලා පැල ඉවරයි කිව්වම අහනවා. ඉතින් කොච්චර දවසකින් පැල හදලා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් මම ඒකයි මේ විශේෂයෙන්ම බ්‍රොමීලියා පැල ගැන පැල හදන විදිය ගැන මේ වීඩියෝ එකක් කරේ. ඉතින් මේ වගේ පසට සම්බන්ධ නැති පැල ගලවලා තමයි අපි මුල් අද්දන්නේ. මුල් නැති පැල වලට දෙන්නත් බැහැනේ. මේ ඒක නිසා ඒ විදිහට පැල කරලා දෙන්න ගියාම මාස දෙකකට ආසන්න කාලයක් යනවා ඉතින්. මේ තව බ්‍රොමීලියා ප්ලාන්ට් එක පැල ඇවිල්ලා තියෙන විදිය. මේක නම් පැල 6-7ක් විතරම වගේ තියෙනවා. මේකේ තියෙන තව එක කරදරකාරී වැඩක් තමයි මේ බ්‍රොමීලියා වල වතුර පිරෙන එක. මේවා ඉතින් දිනපතාම වගේ බලලා වතුර අස් කරන්න ඕනේ. නැත්නම් ඉතින් දන්න ඕනේ ඩෙන්ගු මදුරුව බෝ වෙනවනේ කියලා. මේ තියෙන්නේ තවත් බ්‍රොමීලියා වර්ගයක්. ඒ කියන්නේ මල් පිපෙන බ්‍රොමීලියා එකක්. ඒකේ නම් තාම මගේ ළඟ තියෙන්නේ මද ප්ලාන්ට් දෙකක් විතර වගේ තමයි පැල බෝ කළා. ඔයාලට පැල ඉදිරියේදී දෙන්න බලාපොරොත්තු වෙනවා. තැඹිලි පාට එකේ නම් මම පැල සේල් කරා. මේ තද රෝස පාට හුරු දම් පාට බ්‍රොමීලියා එක. මේ තා බ්‍රොමීලියා එකක් මම මේකත් පහුගිය පාර සේල් කරා. මේකෙත් මේ මලක් ඇවිල්ලි වෙලා දැන් මේ මල පරවිලා දැන් මව් ගහ මැරිගෙන යනවා. ඒ මද ප්ලාන්ට් එකෙන් දැන් මේ පැත්තෙන් පැලයක් එනවා. එහෙම තමයි ඉතින් බ්‍රොමීලියා හැම වර්ගයකම වගේ එහෙමයි. ගාක් කලාතුරකින් තමයි බ්‍රොමීලියා මලක් එන්නේ නැතුව පැල දාන්නේ. ඒකේ නම් ලස්සන මලක් තමයි එන්නේ. අර නෙළුම් කුරුණ වගේ උසට පිපෙන මල. මම ඒකේ ෆොටෝ එකක් දාන්නම් ඔයාලට බලා ගන්න. මේ තවත් බ්‍රොමීලියා එකක්. මේකේ දැන් මල ඇවිල්ලා මල පර වෙලා තියෙන්නේ. මේකේ පැල නම් ඊයේ මම වෙන් කරා. වෙන් කළා වෙනම ඉඳුවා. මේ තියෙන මගේ මද ප්ලාන්ට් එක. මේකේ නම් පැල ගහ මැරෙන්නේ නැතිව තියෙද්දි පැල වටේම ගොඩාක්ම ආවා. ඒ පැල තමයි මම වෙන් කළා ඉස්සෙල්ලා සේල් කරේ. මේ තියෙන්නේ අලුතෙන් පැල ගලවලා මව් ගහෙන් ගලවලා වෙන් කළා මේ ඉඳපු පැල. තාම මේවා පැල වෙලා නැහැ දෙන්න තරම්. ඉතින් මේ විදිහට තමයි බ්‍රොමීලියා වල පැල හදාගන්න යන කාලයයි පැල වෙන් කරන විදියයි ඔන්න මම දෙකම ඔයාලට කිව්වා. ඉතින් අද වීඩියෝ එක මෙතනින් නතර කරනවා. වීඩියෝ එක බලපු ඔයාලා කාටත් ගොඩාක් ස්තුතියි.